ප්‍රංශයේ උතුරු ඇට්ලන්ටික් සාගරයේ එක කෙළවරකින් හම්බෙන ලස්සන නගරයක් බලන්න තමයි අද මම යන්නේ. ඒ වගේම මේ නගරය තවත් විශේෂ වෙන්නේ වසර ගණනාවක් පැරණි කැසිනෝ මොරෙස්ක් කියන මේ ගොඩනැගිල්ලක් හින්දා. ඉතින් මම මේ ටවුන් එකේ චුට්ටක් ඇවිදලා උදේ පාන්දරම හින්දා අපි කාලා මේ යන්න තමයි හදන්නේ මේ ගොඩනැගිල්ලට. එළියෙන් යද්දී එන්ට්‍රන්ස් එක මේ විදිහට තමයි තියෙන්නේ. ඇසෙන්සර් එකේ යන්නත් පුළුවන්. මේ වගේ පඩිපෙළෙන් යන්නත් පුළුවන්. ඉතින් පඩිපෙළෙන් නැගලා යන එක හරි ලස්සන හින්දා මම එම ගියා. ඉතින් මේ තියෙන්නේ මේ ගොඩනැගිල්ල ඉස්සර තිබුණ විදිය. ඒත් අද මේ විදියට නැහැ. ගින්නකින් විනාශ වෙලා ගිය හින්දා නටබුන් විතරයි තියෙන්නේ. ඒත් මේකත් එක්කම ලස්සන උද්‍යානය තියෙනවා. ඉතින් ඉස්සර හිටපු අය මේ තැන කට්ටිය එකතු වෙලා නටන ගයන තැනක් බවට පත් වෙලා තියෙනවා. මේ ගොඩනැගිල්ල මොරිෂ් ශෛලියට තමයි හදලා තියෙන්නේ. කාලයක් යද්දී අර ගින්නෙන් විනාශ වෙච්ච හින්දා අද මේ ගාඩන් එක විතරයි ලස්සනට ඒ විදිහටම සුරැකිව තියෙන්නේ. ඉතින් හරිම ලස්සන ටයිම් එකක් ගත කරන්න පුළුවන්. අද වෙද්දී කැසිනෝ මොරෙක් එක නැති වුණත් මේ ලස්සන උද්‍යානයේ ඒ විදිහටම තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට ඇවිල්ලා මේ උද්‍යානයේ වටපිටාව බලන්න පුළුවන්. ඈතින් පේන උතුරු ඇට්ලන්ටික් සාගරය බලන්න යන්නත් පුළුවන්. හරිම ලස්සන වීව් එකක් තියෙන්නේ මේ උඩට නැග්ගට පස්සේ මේ උද්‍යානයේ උඩ ඉඳලා බලද්දි. ඉතින් ඔයාලා බලනවනේ මොකද්ද මේ ටවුන් එක කියලා, මොකද්ද මේ ටවුන් එකේ නම කියලා. මේ ටවුන් එකේ නම අක්වෂෝන්. ඉතින් මේ අක්වෂෝන් නගරය ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඔයිස්ටර් කොෆි පොළවල් වලටයි. ඒ වගේම ලස්සන මුහුදු තීරයයි. මේ මුහුදු තීරය ඇත්තටම හරිම ලස්සනයි. ගොඩක් දූපත් තියෙනවා. දූපත් වලට ගිහිල්ලා අපිට ඒ දූපත් බලන්නත් පුළුවන්. ඉතින් ඒවා මම ඉස්සරහට අරගෙන එන්නම්. විශේෂයෙන්ම මේ නගරයේ තියෙන හරිම සාමකාමී නිහඬ බවට හැමෝම ආදරය කරනවා. ගොඩක් වෙලාවට පැරිස් වල ජීවත් වෙන්න පුරුදු වෙච්ච කෙනෙකුට මේ වගේ ටවුන් එකක මේ වගේ නගරයක ජීවත් වෙන එක මම දන්නේ නැහැ කොච්චර දුරට කැමැත්තක් දක්වනවද කියන එක. ඒත් ඒ සද්ද බද්ද වලින් එළියට ඇවිල්ලා මේ වගේ පොඩි ගමක දවසක් දෙකක් ගත කරලා යන එක මනසට විවේකයක්. ඇත්තටම මම දැක්ක විදියට මේ නගරය හරිම සාමකාමී සුන්දර නගරයක්. ඉතින් මං දැන් මේ යන්නේ තවත් ලස්සනම තැනකට. ගස් අතරින් අහස උසට තියෙන මේ කුළුණට කියන්නේ ඔබ්සර්වේටුවා සාන්ත සිසිල් කියලා. අක්වෂෝන් වල තමයි මේ ඔබ්සර්වේෂන් ටවර් එක තියෙන්නේ. ඉතින් කලින් වීඩියෝ එක බලවනම් මම කලින් ගියාලේ කැසිනෝ මොරෙස්ක් කියන ගාඩන් එක බලන්න. ඉතින් ඒක බලලා ඉවර වෙලා එතන කිට්ටුවම මේ ඈතට පෙනෙන මේ ටවර් එක මොකක්ද කියලා බලන්න මේ හොයාගෙන යන ගමන්. ඉතින් මේ යන පාරේ හරිම ලස්සන රැහැයි සද්දෙත් එක්ක මේ පරිසරයට පුදුම තරම් ආසාවක් තමයි මට හිතුනේ, මට දැනුනේ. ඉතින් මේ ඔබ්සර්වේෂන් ටවර් එක බලන්න මේ දේශීය විදේශීය සංචාරකයන්ගේ අනිවාර්යයෙන්ම නරඹන්න ඕනි කියන ලිස්ට් එකේ තියෙන ලස්සන තැනක් වෙලා තියෙනවා. මේ තැන මොකද මේකේ උඩට නැග්ගම අවට ප්‍රදේශය ලස්සනට නිරීක්ෂණය කරන්න පුළුවන් නිසා. මේක කරලා තියෙන ලෝහමය විශේෂයකින් තමයි. හරියට යකඩ බාල්ක දැලක් වගේ රවුමට තියෙන සර්පිලාකාර පඩිපෙළක් තියෙනවා. 8 දෙනෙකුට විතරයි එකපාර මේ උඩට වෙලා ඉන්න පුළුවන්. කිවල් වල වහලවල් ඈත මුහුද නිල් පාටට පේන, ඒ වගේම ගස් කොළන් වල කොළ පාට, මේ හැම දෙයක්ම බලන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රදේශයට ආවේනික බෙල්ල කොබි පළවල් හරියට නිරීක්ෂණය කළොත් බලන්න පුළුවන් කියලාත් කියනවා. ඉතින් මමත් හෙමින් සැරේ උඩට නැගලා කොහොම හරි මේ ලස්සන දර්ශනය දැක්කා. අක්වෂෝන් ආවොත් ඉතින් මේ ඔබ්සර්වේෂන් ටවර් එකට නැග්ගේ නැත්තම් අඩුවක්නේ. මේ ඈත අපිට බලන්න යන්න පුළුවන් ගොඩාක් දේවල් මෙතන උඩට නැග්ගට පස්සේ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන හුළඟ ගොඩක් සැර හුළඟක් තියෙනවා. ඒ වගේම හුළඟ හරිම සිසිල්. සමහර විට මේ මුහුදේ ලුණු මිශ්‍ර හුළඟත් එක්ක සිසිල් බවත් එක්ක එකතු වෙලා එන හුළඟ වෙන්න ඇති. මට නම් ඒක හරිය සනීපෙට දැනුණා. ඔයාලට පේනවා නම් මෙන්න මේක තමයි පඩිපෙළ. අර ඈතින් අපිට බලන්න පුළුවන් ඔයාලට ජුන්ජුපිලා.
ඒක බලන්නත් කවදා හරි දවසක යන්න ඕනේ. ඉතින් ඔන්න මම උඩට නැග්ගා වගේම බහින්නත් ඕනේ. මේ වගේ හෙමීට හෙමීට තමයි බැස්සේ. මොකද මේ පඩිපෙළ හෙලවෙනවා. කවුරු හරි උඩට නැගලා යද්දි ඒක හෙලවෙනවා. ඉතින් ගොඩක් බය හිතෙනවා සමහර තැන්වලදී. ඉතින් මේ ඔබ්සර්වේෂන් ටවර් එකට ඒ වගේම මේ වටපිටාව මේ ගහකොළ මේ රැහැයි සද්දේ හිතට අරන් එන්නේ පුදුම සැනසීමක්. මෙව නරඹන්න යන කිසි කෙනෙක් අනවශ්‍ය විදියට මේ තැන් විනාශ කරලා යන්නේ නැහැ. ඉතින් ඊළඟට යන තැන බලන්න මාත් එක්කම එකතු වෙලා ඉන්න. ප්‍රංශයේ ඇට්ලන්ටික් වෙරළ තීරයේ අක්වෂෝන් වෙරළට තමයි මම මේ ඔයාලව අරගෙන යන්නේ. බීච් එකට වෙලා ඔබ රස්නය විඳින්න වෙනස් මුහුදු කෑම වර්ග රස බලන්න ආසම අයට මේ නගරය මේ මුහුදු තීරය හොඳම හොඳ අවස්ථාවක්. මෙහෙට එන්න හරිම පහසුයි. පැරිස් වල ඉඳලා එනවා නම් බෝදෝ වලට ඇවිත් එතනින් පැයක් විතර ට්‍රේන් එකේ එන්න ඕන. තමන්ගේ වාහනයක එනවා නම් සිටි එක ඇතුලේ පාකින් ෆැසිලිටිස් තියෙනවා. වාහන අවශ්‍යම නැහැ නගරය ඇතුලේ තියෙන දේවල් බලන්න යන්න. වෝකින් පාත්, බයික් රෙන්ටල්ස්, ලෝකල් බස් සර්විසස් තියෙනවා. ඒ වගේම බෝට් තියෙනවා. ක්‍රූස් වලට ජොයින් වෙන්න පුළුවන්කම තියෙනවා. අක්වෂෝන් දීවර ගමක් නිසා මුහුදු කෑම ජාති විශේෂයෙන් බෙල්ලන්ට ප්‍රිය කරන අයට ඒ කෑම ජාති ට්‍රයි කරන්න හොඳ හොටෙල්ස් රෙස්ටරන්ට් පහසුකම් තියෙනවා. මේ වෙරළ තීරයට සංචාරකයන් එන්න තව කාරණයක් තමයි මෙතන තියෙන සේෆ්ටි එක. බීච් එකේ නාන්න එන අයට චේන්ජින් ඒරියා එකක් වෙනම තියෙනවා. මං ආසම දේ තමයි මෙතන ඉඳලා දූපත් බලන්න යන්න පුළුවන්කමක් තියෙනවා. ටිකට් එකක් අරගෙන පොඩි ගාණක් දීලා දූපත් බලන්න යන්න පුළුවන් බෝට්ටුවල. ඉතින් මං ඒකට තමයි හරිම ආස. ඉතින් විවේකීව වෙරළේ දවසක් ගත කරන්න ලෝක ප්‍රසිද්ධ මුහුද කෑමවල රස විඳගන්න ඇට්ලන්ටික් සාගරේ අමතක නොවන දේවල් බලන්න මේ නගරයට ආවොත් පුළුවන්. හරිම ලස්සන දැක්ක තැන හදවතින් hina වෙන ලස්සන හදවත් තියෙන මිනිස්සු ජීවත් වෙන මේ නගරය බලන්න තීරණය කරලා ආපු එකම මට හිතට සතුටක්. ඊළඟ සම්මය ට්‍රිප් එක ප්ලෑන් කරද්දී අක්වෂන් බීච් එක ඔයාගේ ලිස්ට් එකට දාගන්නත් අමතක කරන්න එපා. බැලුමට ඔයාලට පේනවනේ මේ බීච් එක හරිම කාම්, ගොඩක් ක්‍රවුඩඩ් නැති නිදහසේ දවසක් ගත කරලා යන්න, තමන් කැමති වෙලාවක් ගත කරලා යන්න හොඳ තැනක්. මේ තියෙන්නේ අක්වෂන් මේ බීච් එක කිට්ටුව තියෙන මැප් එකත් එක්ක තියෙන තැනක්. මේ බීච් එකට මෙතනින් තමයි ෆෙරි ගන්න පුළුවන්. ඒ වගේම බෝට් ට්‍රිප් යනවා නම් දූපත් බලන්න යනවා නම් මෙතන තමයි ටිකට් කවුන්ටර්ස් තියෙන්නේ. ඉතින් මේ ඈත පේන්නේ අක්වෂන් මුහුද. මෙන්න මේ විදිහට තමයි ඔයාලට බෝට් වලට ගිහිල්ලා ටිකට් අරගෙන මේ දූපත් වලට යන්න පිටත් වෙන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් හරිම ලස්සන බීච් එකක්. මට හරිම ආස සිටි එකක්. ඔයාලගේ සමයකට මේක try කරලා බලන්න.